හරි. ඉක්මනට කියන්න අහන්න මේ දවස්වල කරන්න ඕන නැති දේවල් සහ කරන්න ඕන දේවල්. එපා කියන දේවල් තමයි මේ අංක එකට තියෙන්නේ. අලුත් දේවල් නම් කරන්න එපා. හරි. අලුත් කිසිම දෙයක් කරන්න යන්න එපා. විභාග දවස් දෙකක් විතර තියෙන තුනක් විතර තියෙන වෙලාවක නම් නිකන් සමීකරණයක් මොකක් හරි අමතක වෙලා සමීකරණේ දාන විදිය සමීකරණ ප්‍රස්තාව දෙන විදිය ඒ වගේ දෙයක් වට අලුතින් ඉගෙන ගන්න ඕන නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඕකේ. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩියක් දෙකක් තුනක් විතරයි සමීකරණකින් ප්‍රස්තාව දෙන විදිය කලින් කරලා නැති විදියක් තිබ්බත් ඒක බලා ගන්නපුව අලුතෙන් කරගන්න පුළුවන්. එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒ හැරුණකොට ලොකු පාඩම් කොටස් කැලි වලට යන්න උත්සාහ කරන්න එපා. හරිද? එහෙම වුණොත් ඒ ඔයාලට තියෙන දේවලුත් නැති වෙයි ඈ. දැනට දේවල් ටිකක් තියෙනවනේ. ওই දේවල් ටිකක් නැති වෙයි. දෙවෙනි කාරණාව. තියෙන ටික උපරිමයට පුළුවන් කරගන්න. හරිද? දැන් තියෙන ටිකක් තියෙනවා මොහොතේ දන්න දේවල් ටිකක් තියෙනවා. අපි හිතමු යද කවුරුම මිනිස්සෙක් දන්නේ යාන්ත්‍රික විද්‍යාව විතරයි කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒ දේ හොඳටම පුළුවන් කරගන්න. මොකද ඒ හේතුව ලකුණු වැඩිපුරම එන්නේ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හතරංග ඔය වගේ දේවල් වලින්. හරිද? නිසා ඔයා දන්න කෑල්ල හොඳටම පුළුවන් කරගන්න ඕගනික් වලින් විශේෂයෙන්ම දැන් කෙමිස්ට්‍රි වල නම් ඕගනික් වලින් පට්ට ලකුණු ප්‍රමාණයක් එනවා. හරි? ඒතර කෙමිස්ට්‍රි පුළුවන් එකට සාමාන්‍යයෙන් මම කියන්නේ කෙමිස්ට්‍රි වල ඕගනික් කෑල්ල පුළුවන් එකට සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි එක සැලකිය යුතු මට්ටමකට වර්ධනය කරගන්න පුළුවන්. මොකද ඒකට හේතුව මම කෙමිස්ට්‍රි වර්ධනය කරගත්තේ ඕගනික් වලින් තමයි. හරිද? නිසා ඕගනික් වල මගේ ඔක්කොම ලකුණු බලපුවම අන්තිමට තියෙනවා. ඉතින් අර මට පුළුවන් කෑල්ල මම හොඳටම කරා. ඒක තමයි මට දෙන්න තියෙන උපදෙස. අර දැන් බැරි කෙනෙක් ඉන්නවනම් ඕගනික් අලුතෙන් පුළුවන් කරගන්න යන්න එපා. හරි? අලුතෙන් පුළුවන් කරගන්න යන්න එපා. ඔයාලට පුළුවන් නම් විතරක් ඒක උපරිම කරගන්න දැනට කරගෙන තියෙනවා නම් කෙරලා නැති කොටසක් නම් හරිද? ආයෙ ඒකට බහින්න යන්න එපා. හරි. ඊට පස්සේ ඒ කාරණාව කිව්වා තියෙන ටික උපරිමයෙන් කරගන්න. එතනදී මම පොඩි මේ සයිකල් එකක් දාලා තියෙන මේක පොඩ්ඩක් බලන්න. මේක සම්මානයෙන් කලින් වෙන විදිහකට කිව්වා. දැන් මම ආයි පාරක් පොඩ්ඩක් මතක් කරනවා. ඔයා සාමාන්‍යයෙන් මේ වෙලාවේ තියෙන දේවල් පුළුවන් කරගන්නේ විදි දෙකකට. එකක් තමයි අර සාමාන්‍යයෙන් කියවීමේ. ඒ කියවලා පාඩමක් ගහ ගන්න ඕන විදිය මම ඔයාලට කියලා දෙලා තියෙන්නේ පැයක් විතරගෙන. පැයකින් කොහොමද වැඩක් කරගන්නේ කියලා ලොකු වැඩක් කරගන්න කියලා කලින් කියලා දෙලා තියෙන නිසා ඒ කලින් එක බලපුන්නට කෙනෙක් නෑ. ඒක බලලා ඒ වැඩේ කරන්න පුළුවන් හරි. ඒතර ඒ නිසා ඒකට ප්‍රොසෙස් ඒ කියන්නේ ක්‍රමයක් තියෙනවා. මේක රීඩ් කරන එකට ක්‍රමයක් තියෙනවා. හරිද? ඊට පස්සේ අනිත් කාරණා තමයි පේපර් කිරීම. පුළුවන් තරම් පේපර්ස් කරන්න ඕන විදිය මම මෙතන දාලා තියෙනවා. මම ඒ කියන්න ආයෙ පාර මතක් කරන්නම්. MCQ පේපරයක් නම් ඔයා හරි MCQ පේපරේ ප්‍රශ්න 50ට විනාඩි 50යි දෙන්නේ. රචනා පේපර ගන්න නම් කරන කෙනෙක් නම් ලියලා කරන කෙනෙක් නම් විනාඩි 20කින් කරන්න ඕන එක රචනා ගාන විභාගෙදි පැය භාගයක් හම්බ වෙනවා. ඒතර විනාඩි 10ක් අඩු කරලා අපි කරන්නේ. හැම වෙලේම අපිට ලැබෙන දෙයට වඩා ලැබෙන කාලයට වඩා අඩු කාලයක් පාවිච්චි කරලා කලින් වැඩේ කරන්න ප්‍රැක්ටිස් කරද්දී. ඊට පස්සේ බලන කෙනෙක් නම් මම ඔයාලට කිව්වා විනාඩි 10කින් බලන ක්‍රමේ කලින් අපි දාපු එකේ තියෙනවා. හරි. එතකොට පේපර්ස් කරන්න ඕනේ අර මම කියපු ක්‍රමයට රීඩ් කරන්න ඕනේ මේ ක්‍රමයට පේපර්ස් කරන්න ඕනේ පේපර්ස් කරන්න ක්‍රම කියලා තියෙනවා රචනායක සහ MCQ කියන දෙකටම ක්‍රම කියලා තියෙනවා හරිද එතකොට ඕකෙදි බැරි වෙන ඒවා විතරක් ආයි පාරක් රීඩ් මෙතඩ් එකට දාලා අර ක්‍රමයක් කියවන පැය ක්‍රමයක් ඒ මෙතඩ් එකට දාලා ආයි පේපර් කරන්න පටන් ගන්නවා ඒ නිසා බැරි වෙන ඒවා ආපු ගමන් අර ප්‍රශ්න පේපර් එක ආපු ගමන් ඒවා කමක් නෑ ඒවා පොඩ ඉතුරු කරගෙන යන්න ඒවා වෙනම පොඩක් සටහනක් දාගෙන යන්න මෙතන බෙරුවා අන්න ඒ වගේ ඊට පස්සේ ආයි ඒ ටික රීඩ් ප්‍රොසෙස් එකට රීඩ් ක්‍රමයට නැවත බලන්න සහ ටාර් කියන්නේ වාට සාමාන්‍ය සමහරු ඉන්නවා කියවපුවම තමයි දේවල් මතක ඉන්නේ. ඒ කියන්නේ නිකන් හයියෙන් කියවන්න ඕන කාට හරි ඇහෙන්න හරි නැති වෙන්න හරි කියවනවා. ඒතර එහෙම කෙනෙක් නම් කියවලා හරි මතක තියාගන්න. ප්‍රශ්නයක් නැහැ. සමහරවල් ලිව්වහම මතක ඉන්නවා. හරිද? සමහරවල් ඇහුණත් ඇති මතක ඉන්නවා. එහෙමයි අඩුයි. ලිව්වහම මතක ඉන්නේ ලියන්න කියවුවාම හඬ නගලා ශබ්ද නගලා කියවුවාම මතක ඉන්න කෙනෙක් නම් කියවලා මතක තියාගන්න. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තුන්වෙනි කාරණාව පාඩම් පිටින් බලන්න යන්න එපා. එනම් මෙන්න කරන්න ඕන එකයි තිබ්බේ තම මේ දෙකම කරන්න එපා කියලා කියන්නේ පාඩම් පිටින් එහෙම බලන්න යනවා ලොකු පාඩමක් ගන්න එපා. දෝලන තරඟ ඉවර කරනවා. හරිද? තාපි ඉවර කරනවා. දරවිතු ඉවර කරනවා. බෑ. මේ විභාගයේ ආසන්නයේ ඉන්නේ. ඕකෙන් වාට වෙන්නේ තියෙන ටික නැති වෙන එක. ඒ නිසා මට තියාගන්න අලුතෙන් දේවල් රැස් කිරීමට වඩා වැදගත් තියෙන ටික රැක ගැනීම. තියෙන ටික රැක ගැනීම කියන එක තමයි ලොකුම වැදගත් කොටස. හරිද? ඒ නිසා ජීවිතේ ලොකුම කොටස ගන්න යන්න එපා. හැබැයි වාට මම කියපු විදිහට මොකක් හරි පාඩම් කොටසක සමීකරණ තියෙනවා. ඒවෙන් ගේම් ගහන්න පුළුවන් යතුන MCQ වලදී මේ ඕන වෙනවා. හරිද? MCQ වලදී මෙන්න මේ සමීකරණ ඔය සමීකරණ පාවිච්චි කරලා වාට MCQ කරන්න යනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් මෙතින් නල දෙකක් සම්බන්ධ වෙලානේ. මේ නල දෙක ඔස්සේ දුරත් එක්ක වයින් අහනවා පීඩන වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒතර පීඩන අනුක්‍රමණයත් එක්ක අනුව තමයි ඒක කරන්න වැඩි. හරිද? ඊට පස්සේ දැන් මේ සමීකරණ මේ ආන්තර ප්‍රයෝගික සමීකරණනේ. ඕක සමහරට සමීකරණෙම ඕනේ නැහැ. සමහරලාට ඔයාලට ඕනේ මේ සමානුපාතිකත්වය විතරයි. කොයි වෙලේටද? හරි ඒක බලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ දැන් මේ සමීකරණ ගන්නකො මේ තියෙන තාපසන්නයක තවද සමීකරණනේ. ඒතරට ප්‍රස්ථාරයෙන් දින්නේ නල හරහා. හරි නලයක හරස් කර වෙනස් වෙද්දී එක නලය කියන්නේ නලයක් කියන්නේ මේ දණ්ඩක් තාපසන්නයනේ කරන දණ්ඩක්. ඒක තුලින් හරස් කර වෙනස් වෙද්දී
එහෙම නැත්නම් එකම හරස්කට තිබිලා ද්‍රව්‍ය වර්ගය වෙනස් වෙද්දි K වෙනස් වෙද්දි හරි අන්න ඒවා මතක තියාගන්න ඕනේ. ඒවා වැදගත් වලට පට්ට වැදගත් නිරන්තරයෙන්ම ආපු කොටස් ඕවා. ඒ නිසා බහුල වශයෙන් එන කොටස් වෙනවා අන්න ඒ වගේ. හරිද? මේ බහුල වශයෙන් එනවා. හැම අවුරුද්දකම වගේ නිකන් එනවා. හරිද? එහෙම කොටස් ටිකක් තියෙනවා. නිසා ඔයා අර normally papers එකක් බලන්න හැම වෙලේම check කර යන්න වැඩිපුර වට අහුවෙන්නේ මොනවද? වැඩිපුර වට අහුවෙන්නේ මොනවද? ඒවට වැඩි අවධානයක් දෙන්න. ඒ කියන්නේ ඒවා බැරි වෙන දේවල් තියෙනවා නම් ඒවා theory බලලා හරි පුළුවන් කරගන්න. මොකද ඒවා නැවත එනවා නම් ඒවා හැම අවුරුද්දෙම අනිවාර්ය ලකුණු. නිසා ඔයා පේපර් කරන් යද්දි ඔයාටම තේරෙනවා අම්මට සිරි මේ ජාතියක් කලින් පාර තිබුණා. අම්මා මේ කියලා අවුරුදු කලින් අවුරුදු පෙරේ මේක තිබුණා. අන්න ඒ ඔයාට මීටර වෙනවා. අන්න ඒව ඔයාට වැඩි තරු ලකුණු දාලා ඒවා තියාගන්න. ඒවට අදාළ තියරිස් මොනවාරි ප්‍රශ්න සහිත ඒවා තියෙනවා නම් දෙයියනේ කියලා කම්ප්ලීට් කරලා ඒ තියරිස් ටික ගොඩ දා ගන්න. නැත්තම් අපරාධය අර අනිවාර්යෙන් ඔයාට ගන්න පුළුවන් ලකුණු තමයි නැති වෙන්නේ. හරි ඒ නිසා ඒ කාරණාවත් ඔන්න කිව්වා. ඒතර සමානුපාතිකත්ව බලා ගන්න ඕනේ, සමීකරණ බලා ගන්න ඕනේ, පාඩම් පිටින් බලාගත්ත නැති වුණාට ඒව ඇතුළේ තියෙන මම මේ කියන කැලේ බලා ගන්න ඕනේ. අර්ධදැකීම් ඕනම අර්ධදැකීම් තියෙනවනේ සමහර ඒවා. දැන් දුෂ්කරතාවයේ නිව්ටන් විසිජල නීම අර්ධදැකීම ඔයාට ඕනේ. අනිවාර්යෙන් ඕන වෙයි සමහරලාට ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ ආවොත් එහෙම ලියන්න ඒක ඕන කරනවා. ඉතින් දුෂ්කරතා සංගුණ කියන්නේ මොකද්ද? ඉතින් ඒවට ඕන වෙනවා. ඒ නිසා අර අර්ධදැකීම් ටික අනිවාර්යෙන්ම තියන්න. රූප සටහන් තියෙන ඉතින් බයෝ කට්ටියට. හරි බයෝ කට්ටියට තමයි ඕන වෙන්නේ. නැත්නම් අපිට ෆීස් වල ලොකු රූප සටහන් හැම එකටම නැහැ අර. අතරින් පතර පොඩ්ඩක් තියන්න. මේ මහලෝ දේවල් නෑ රූපාරේක. අපේ වේ නෑ අර නිකන් සන්ධි දියෝ ඊට පස්සේ අපිට තියෙන සංකේතනේ දැන් PN සන්ධිය ඊට පස්සේ LED එක. හරිද? අන්න ඒ වගේ සංකේත මොනවද? ඊට පස්සේ FET එක සංකේතය මොකද්ද? ට්‍රාන්සිස්ටර් එක මොකද්ද? NPN වුණාම PNP. අන්න ඒ වගේ සංකේතාත්මක රූප සංකේතන ඒව අපිට වැදගත් ඒව පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ඊට අමතරව ප්‍රැක්ටිකල් වල මීටර් හේතු කොහොමද අඳින්නේ? ඒව උපකරණ සම්බන්ධ කරන්නේ බොහොමානේ. අන්න ඒවා වැදගත්. හරිද? හොඳයි. ඊට පස්සේ දැන් මේක මම කලින් කිව්වා. මේක කලින් සම්බන්ධ කරන්නේ ලකුණු වැඩිපුරෙන් එකක් කිව්වා දැන් මම. ලකුණු වැඩිපුරෙන් කොටස් තමයි සාමාන්‍ය භෞතික විද්‍යාවේ යාන්ත්‍රික විද්‍යාව දෝලන හතරංග. ඒකට ලොකු ෆෝකස් එකක් දෙන්න ඕනේ. මොකද වැඩිපුර ලකුණු ගන්න පුළුවන් මේවට වැඩිපුර කාලය දෙන්න. හරිද? අඩුවෙන් ලකුණු ගන්න පුළුවන් මේවට අඩු කාලය අඩු කරන්න. ඒක තමයි කරන්න ඕනි. කෙමිස්ට්‍රි වල නම් ඉතින් ඕගනික් පාර්ට් එක තමයි මම දන්නවා විදිහට. මොකද මම ගේම ගහුවෙත් ඕගනික් පාර්ට් එකෙන්. එතකොට මම කියන්නේ ඕගනික් එතකොට විතරක් කරන්නේම කියලා. නමුත් අර ඒකෙන් වැඩිපුර ලකුණු ගන්න පුළුවන් නම් ඔයාට ඒක හොඳට පුළුවන් නම් සහ වැඩිපුර ලකුණු ගන්න පුළුවන් වෙන්නත් ඕනි. ඔයාට ඒක හොඳට පුළුවන් වෙන්නත් ඕනි. කියන්නේ ඔයාට යම් ප්‍රමාණයකට පුළුවන් වෙන්නත් ඕනි. යම් ප්‍රමාණයකට පුළුවන් නම් ඊට එහා මට්ටමකට පුළුවන් කරගන්න. කියන්නේ හොඳටම පුළුවන් කරගන්න. ඒ නිසා මේ දවස්වල කරන්න ඕනි පුළුවන් දේවල් හොඳටම පුළුවන් කරගන්න එක. බැරි දේවල් අතාරින්න පුළුවන් දේවල් හොඳටම පුළුවන් කරගන්න. තව දෙයක්. පේපර් කරගෙන යද්දී මොනවා හරි කරගන්නම් බැරි මට්ටම එකක් තියෙනවා නම් තේරෙන්නෙම නැත්තම් ඒක ගැන හිතින් පොඩ්ඩක්වත් ඒක අතහැරලා පැත්තක තියලා වෙන එකට යන්න. කවුරු එහා කෙනෙක් ඉන්නවනම් පොඩ් ගන්න ගත්තට ප්‍රශ්න නැහැ. හරි මන්ට ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම තත්ත්වයක් නැත්නම් යාළුට හරි කතා කරලා ගන්න බැයි නම් කිසිසේත්ම ඒව තුල ඉන්න එපා. රැඳෙන්න එපා. ඒවා අතහැරලා යන්න. මොකද ඒක තුල ඉන්න කාලේ පට්ට අපරාධේ තව ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් කාලයක්. ඔන්න ඉක්මනට කිව්වා මේ දවස්වල කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්.